පොෂ් පාටත හිටියට මමත් වස විෂම තමයි. අක්මාවට ටටා කියන්න ලෑස්තිද. හීතලට බිව්වට බඩ ගෙඩිය එලියට. වකුගඩු ටික දිය කරගෙනම නවතිමු. ප්‍රශ්න අමතක කරන්න කියලා මාව බිව්වට වැඩක් නෑ. අක්මාව දිය වෙලා බඩ ඉදිමිලා රෝහල් ඇඳේ කුණු වෙලා මැරෙන්නේ. පළතුරු රහයි කියලා මගේ දුම ඉරුවම මාර ස්ටයිල් නේද? ඇතුලේ තියෙන කෙමිකල් ගිහින් පෙනහළු දිය වෙලා තරුණ වයසෙන්න මැරෙන්න වෙන්නේ. මගේ දුම පපුවට ඇදලා මාර වීරයෙක් වුණා නේද? පෙනහළු දෙකම කළු වෙලා පිළිකාවක් හැදිලා ලේ වමනේ යද්දි තේරෙයි. මාව ඉරුවම මනෝපහරක් ගහලා පාවෙන්න පුළුවන් කියලාද හිතුවේ? මතකය නැති වෙලා මොලේ කුණු වෙලා අන්තිමට පිස්සෙක් වගේ පාරයයි. මගේ පොඩි පැකට් එකකට මුළු ජීවිතේම ලියව ගත්තා නේද? සල්ලි පවුල ඔක්කොම විනාශ කරලා මහපාර හිඟන්නෙක් කරනවා. සල්ලි තියනවා කියලා මහා ලොකුවට මාව නහයට ඇද්දා නේද? නහයේ ඇටේ දිය වෙලා හාට් ඇටැක් ඇවිත් තත්පරෙන් පණ යනවා. කට සුවඳයි කියලා මාව හැපුවට ඇතුලේ තියෙන්නේ වස. කටේ පිළිකාවක් හැදිලා තොල් කපලා දාද්දි තමයි තේරෙන්නේ. එකම කටුව යාළුවෝ 10 දෙනෙක් එක්ක විදගත්තා නේද? දැන් HIV හැදිලා ඇඟේ ලේ ටික කුණු වෙලා මැරෙන්න ලෑස්ති වෙන්න. දිව යට තියාගෙන මහා ලොකුවට දිව්‍ය ලෝකෙ යන්න හැදුවා නේද? ඇස් පේන්නේ නැති වෙලා මොලේ විකෘති වෙලා බොට මහපාරේ පනින්න වෙන්නේ. පාටිවල නටන්න මහා ලොකු පොරක් වගේ මාව ගිල්ල නේද? හાર્ට් එක පුපුරනකන් ගැහිලා කටින් පෙන දාලා මැරෙද්දි කවුරුත් නැහැ. මාව බිව්වම උඹට පියාඹන්න පුළුවන් කියලා හිතුවද? ඇතුලෙන් මොලේ දිය කරලා ඇට සැකිල්ලක් කරලයි මම නවතින්නේ. බෑග් එකක දාගෙන මාව ඉරුවම ඔළුව සැහැල්ලු වෙනවා වගේ දැනුණද? මොලේ සෛල ඔක්කොම මැරිලා ඔයාට අන්තිමට කතා කරගන්නවත් බැරි වෙනවා. ඇඟේ අමාරුවට කියලා මාව ගිල්ලට දැන් නැතුවම් බෑ නේද? ඇඟේ නහර ඔක්කොම හිරි වැටිලා කම්පණය ඇවිත් නින්දෙන්ම මැරිලා යයි. මාව ගැහුවම මහා ලොකු වීරයෙක් කියලා හිතාගෙන හිටියද? නහර දුර්වල වෙලා මුළු ජීවිතේම එපා වෙලා අන්තිමට සියදිවි නසා ගනීවි. මම නැතුව නින්ද යන්නේ නෑ නේද? සදාකාලික නින්දකට යන්න ආසද? කැක්කුම නැති වුණාට ඇඟට වසක්. මට වහලෙක් වෙලා විඳවන්න කැමතිද? ඒ ළඟට ඕනේ මොකද්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකට ලයික් කරලා ෂෙයාර් කරන්න.